හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් වෙනදා වගේම මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අවුරුදු කාලෙත් ළඟ එනවනේ. ඉතින් මං අද මේ යන්න ලෑස්ති වෙන්නේ අවුරුද්දට ඇඳුම් ගන්න. ඉතින් මම මේ පාර අවුරුද්දට shopping කරන්න ආවේ නුවරට. මම ඉස්සරලාම ගියේ ශ්‍රියාණියකට. ශ්‍රියාණියකට ගියාට මට ඇඳුම් තෝරන්න උනේ නැහැ. මොකද සෙනග ගොඩක් ඉන්නවනේ අවුරුදු කාලෙට. ඉතින් ඒක හැමෝම දන්නවනේ අවුරුදු කාලෙට අපි හැමෝම යන්නේ ශ්‍රියාණියකට. ඉතින් මං ඒකේ වැඩි වෙලාවක් හිටියේ නැහැ. මොකද ඇඳුම් තේරුවට වැඩක් නැහැ අපි ඒක ෆිට් ඔන් කරලා බැලුවේ නැත්තම්. ෆිට් ඔන් රූම් එකේ සෑහෙන්න පොලිමක් හිටියා. ඒක නිසා මං ඒකේ වැඩිපුර වෙලාවක් ඉන්නේ නැතුව මම ආපහු ආවා. ශ්‍රියාණියකින් මම ගත්තේ එක ඇඳුමයි. ඒකත් ගවුමක් ගත්තේ. ඒක මං ෆිට් ඔන් කරේවත් මොකුත් නැහැ. ගෙදර ඇවිල්ලා තමයි ඇඳලා බැලුවේ. ඉතින් මම ගත්තේ මෙන්න මේ ගවුම. ඉතින් ළමයි මට මේ ළඟක ඉඳන් පොඩි කෝප්ප පිස්සුවක් හැදිලා තියෙනවා. මේ වගේ කියුට් බඩු වලට මම හරිම ආසයි. ඉතින් මම KCC එකට ගියපු වෙලාවෙත් මේ වගේ කෝප්ප ටිකක් දැක්කලා මම වීඩියෝ එකක් ගත්තා. ඉතින් මගේ කලින් වීඩියෝ වලත් මේ වගේම මේ කෝප්ප සෙට් එකම දකින්න ඇති. මේ ඉතින් එහෙම තමයි මම ආස දෙයක් දැක්කොත් මම ඒක වීඩියෝ කරගන්නවා. ඉතින් මම ඊළඟට ගියේ ශ්‍රියාණියක ළඟම තියෙන තවත් කඩේකට. ඉතින් මට ඒ කඩේ නම නම් මතක නැහැ ළමයි. ඒකේ මාරම ලස්සන ඇඳුම් තිබ්බා. ඉතින් ඒකේ මම ගත්තේ ඔන්න ඔය ඇඳුම. මම ඊළඟට ගියේ Cool Planet එකට. ඉතින් ඒකේ ශ්‍රියාණියකේ තරම් ගොඩක් සෙනග හිටියේ නැහැ. අපිට ෆිට් ඔන් කරලා බලලා ගත්ත හැකි. ඉතින් මම ඒකෙන් ගත්තේ මෙන්න මේ crop top එක. ඉතින් ඊළඟට මම ගියේ සහස් උයනට. ඉතින් සහස් උයනේ මේ තැන දැක්කත් අහක බලාගෙන යන්න බෑනේ. ඉතින් මේ තැනට ගිහිල්ලා අච්චාරුවෙකුත් අරගෙන දවල්ටත් පොඩි දෙයක් කාලා මම ඊළඟට ගියේ KCC එකට. කීයද මේ බෑග් එක? ඒක 1500. ඉතින් KCC එකට යන අතරමඟදී මෙන්න මෙයාලවත් හම්බුණා.
ඉතින් KCC එකට ගිහිල්ලත් මම ඇඳුම් කඩවල් 2-3කටම ගියා. ඒ වුණත් මට හරියන ඇඳුමක් තිබ්බ නැති නිසා මම ඒ වගේ ඇඳුම් ගත්තේ නැහැ. KCC එකේ තියෙන මෙන්න මේ නොලිමිට් කියන ෂොප් එකට මම ගියා. ඒකේ ලස්සන ඇඳුම් තිබ්බා නමුත් මට ඒව ලොකුයි ළමයි. ඒක නිසා මම ඒව ගත්තේ නැහැ. මම ඇඳුම් ගන්න ගියාම මගේ හිත යන ඇඳුමක් තිබ්බොත් එක්කෝ ඒක ලොකුයි. එක්කෝ ඒක මදි. ඉතින් ඔයාලටත් ඒ සිද්ධිය ඒ විදියටම වෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ පිස්සුව අපි හැමෝටම තියෙන එකක්නේ. කණ්ණාඩියක් දැක්කොත් ඉතින් අපි හැමෝම ඔය වගේ තමයි. මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලත් මේ වගේ ඇති කියලා. මේ තියෙන්නේ මම KCC එකට ආවොත් අනිවාර්යයෙන්ම යන තැනක්. මේ ෂොප් එකේ කියුට් අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් KCC එකට ආවොත් මම බලලා එන්න හරි අනිවාර්යයෙන්ම මේ ෂොප් එකට යනවා. ඉතින් ඔයාලගේ රූම් එකේ තියන ලස්සන දේවල්, එතකොට මේ කලර්ස් වලට ඔයාලා කැමති අය ඉන්නවා නම් ඒ වගේ අයට මේ ෂොප් එකෙන් ඔයාලා කැමති දේවල් ගන්න පුළුවන්. එහෙනම් ළමයි අදට මම ඔයාලගෙන් සමුගන්නවා. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ළඟම එන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවසානෙට මගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා.